Yo, sup people? සාදරෙන් ආදරෙන් පිළිගන්නවා අලුත් වීඩියෝ එකකට. හරිද? අද අපිට වැඩි කියන්න දෙන්නේ නැත්නම් අපිට ගන්න තියෙන සුපුරුදු විදිහට Facebook වීඩියෝ එකක්. So ඉතින් බෝඩරේ මොකද වෙන්නේ? අදත් අපි ඉන්නේ අපේ සුපුරුදු group එකේ මේ universe කියලා join ලා නැත්නම් දැන් ගිහිල්ලා join වෙන්න. හරිද? ඕකේ නා අපිට වැඩි කියන්න දෙන්නේ නැහැ. අපි මේ වීඩියෝ පටන් ගමු දැන්වත්. ඕකේ නා let's go. අප්පට සිරි මගේ ෆොටෝ එකක ඇත. මලත් දැම්මම හරියේ. මේක ඇවිල්ලා මචං කෙලින්ම මේක මේ රියල් ටයිම් කියන්නේ රියල් ටයිම් නෙවෙයි රියල් ලයිෆ් මීම් එකක් මේක. ඕනම කැත පුද්ගලයෙක් මචං කෙලින්ම කටට මලක් දැම්මම ලස්සනයි. සාධාරණයි. අපි ආවෙ නේ හිකට. හයි ස්පීඩ් ගිහින් පොලිසියෙන් නැත්තුවාම ආසය පොඩ්ඩක් කතා කරන්නකෝ පොඩ්ඩක් කොල්ලෙට කතා කරන්නකෝ උස කතා කරන්නකෝ මෙහෙමයි. ප්‍රශ්න විසඳන ක්‍රම තියෙනවා මචං මේ ලෝකේ ඕනම ප්‍රශ්නයක් විසඳන ක්‍රම තියෙනවා. යතරින් එකක් තමයි මේක. You know? But tේරෙන්නේ නැහැ. Easy peasy case මේ. ලෝෂන් පුෂ්පරාජ් වගේ. What? එංගන්න එපා ඒ කවුද කියලා. උඹලා දන්නේ උඹලා පොඩි උන් ඒකයි දන්නේ. බලපන්. නැද්ද කියා? ඌතනි කර ලෝෂන් පුෂ්පරාජ් වගේ නෙමෙයිද? කියන්නේ බොරුද කියහන්කෝ. මනු නේද? කතා කරපන් ඒ. උඹට කියන්නේ. කොල්ලෙක්ට තනියම රැයට පාර යන්න බැරි තරමට මොකද්ද නේ? කොල්ලෙක්ට තනියම රැයට පාර යන්න බැරි රටක් මේක සගෝ. මල්ලි පරිස්සමෙන් ගෑනු සර්. මල්ලි යනවද? කීයද? රුපියල් 50ට? මල්ලි ඒකනි කියන්නේ. ඒක පුදුම රටක් නිදාන. ඒ වුණාට 50කට හරියන්නේ නැහැ. මම බාල්දු කරනවා අපිව. යකෝ උඹට අපි රුපියල් 50ට වගේ අපි වඩින් රුපියල් 50ද? කතා කරපන්. මා මේන්ෂන් කරලා දාලා තියෙනවා මොකද්ද උඹට තියෙන අමාරු මොකද්ද මට මොකද්ද කියන්නේ මාව මේන්ෂන් කරලා ඉතින් දැන් මොකද්ද ඔයාලට තියෙන අමාරු මොකක්ද කියන්නේ මොකක්ද ඔයාලට තියෙන අමාරු මට? මොකක්ද? මේ පොඩ්ඩ ඉන්නව මොකද්ද මේ මෙතනින් වැටෙනක අයින් වෙන්නේ නැද්ද බං ඒක මොන මගුලක්ද මේ ඒක වෙන්නා ඉතින් දනුෂ්ක හරි මොකක්ද ඔයාලට තියෙන අමාරු මට? මොකක්ද ඔයාලට තියෙන අමාරු? මල්ලි ඉතින් දනුෂ්ක ඉතින් ඒකනේ මොකක්ද ඔයාලට තියෙන මොකද්ද මේක අවුල කියන්නකො මට ඒක පැහැදිලි කරන්න ඒකේ තියෙන අවුල මොකද්ද කියලා මට මොකක්වත් අවුලක් නැත්තම් ඔයාලට මොකක්ද තියෙන අවුල මං අහන්නේ ඒක නෑ මොකුත් නෑ. ප්‍රශ්නයක්ද නේ යන් වෙන්නේ මේ මොකද මේ ඒ කෙල් ගෑනුන්ට බොන්න දෙන්න එපා කියන්නේ ඕක තමයි. මුන් අනාචාරය හැසිරෙනවා ඊට පස්සේ. අර. අයියෝ අරු එතන දූතනේ මේවා. Bro. Damn, bro. Oh shit. Дорогой дневник, мне не подобрать слов, чтобы написать боль, которую я испытал сегодня. Моя жизнь полна навсегда. සිහින දහසක් විකසිත වෙච්ච හිමිදිරු දැසුනේ මිනිසුන්ට කරන්න පුරුදු වෙන්න එපා තොපි. ඌ නීන ගොඩක් තියාගන්න ඉන්නතේ. මේක දෙල්ලම් ගන්න එපා මිනිසුන්ගේ. මොකක්ද කියන්නේ? මිහදු පතිරේන දාලා දෙනවා රියල් නංගි මල්ලි කියලා. I just get so Oh my God. Hell no.
විශාල කරදරයක් වුණා නේ. just get so මේ රටේ පොඩි උන්ට මොකද්ද මේ වෙලා තින්නේ? බියදු මට ඒක පැහැදිලි කරලා කියපන් පොඩ්ඩක්. මට මම තේරුම් ගන්න බෑ බියදු. හරිම අවුල්ල. එන්න අපි ප්‍රැක්ටිස් කරමු කියලා දාලා තිනවා. මොකද්ද කියන්නේ? මොකද්ද මේ දාලා තින්නේ? මොකද්ද? ඒ මේ මනුස්සයෙක් ඉවසන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. හරිය. හරිම අවුල් ඒක දැක්කම මට ඇත්තටම මේ නිකන් කම්පා වෙලා ගියා මාව. කුරුණෑගල TikTok සංගමය කියන එකෙන් තමයි දාලා තින්නේ. මොනවද කියන්නේ? ප්‍රශ්නයක් තියලා දෙන්නම් අහන්න. පයිසි කී. ඔව්. බඩ කී. ඈ? ඉදුනේ දැන්. අටේ. ඉතර වෙඩින් එකවද? වෙඩින් එකවද? හත් වෙනවද ඉදුර? බඳිනවනේ. ෂුවර් එකටම බඳින. මේක බලන්න 1995ත් මම නෙමෙයි මම ඊතර මේ නාකි නෙමෙයි මම මට තාම ඉස්සයි ඒක වෙනම කතාවක් ඒ වුණාට මෙහෙම නෑ මම අපි නම් ආපු මෙහෙම නෑ පිස්සු අහලා පාලා ගෙවල් වල පාටි දානවා නම් 119 එකට කෝල් එකක් දෙන්න. ඇයි මොකෝ දැන් පොලිසිය කේටරින් සර්විස් කරනවද? නෑ මං අහන්නේ නේ මොකක් සර්විස් එකක් තියෙනවද මොකක්ද? ඇයි අවුල්ද දැන් ගෙවල් වල පාටි දාන එක? තහනම්ද ලංකාවේ? නෑනේ. ඒ එහෙම වුණොත් එහෙම පොඩි ප්‍රශ්නයක් වෙනවා අපිට ලබන මාස 10ට නේ. සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද කරන්නේ මේකට? හිතලා බලලා ගියහම පස්සේ වෙලා මෙන්න මේ තී කුරුණෑගල TikTok තහනම් සංගමය කියන මේ එක මට දාලා තිනවා. කවුද? බියඳු පතිරණ තමයි දාලා තින්නේ. මීයා සෑහෙන පෝස්ට් මේක ෂෙයා කරනවා. මට පේන්නේ. කියන්න ඕනේ මේ අපි බලමු නෙක්ස්ට් වීඩියෝ එකකට බියඳු පතිරණ මේ වීඩියෝ වලට සහභාගී කරගන්න බලමු. මේ මගේ පොඩි අයිඩියාස් එකක් තියෙනවා. මම අපි මේක ගැන කතා කරමු වෙන වෙලාවක සාකච්ඡාවක් දාමු. මේ මොකද කියන්නේ වැඩේට? ඔය එකකද? අපොඩ නිකන් ගිහිල්ලා බලමු නියම් මේ මෙම්බර්ස්ලා 71800ක් ඉන්න ගෲප් එකක් මේක මොනවද දන්නේ මේක දාන්නේ. මොන්නම් මගුල් දාලවත් දන්නේ නැහැ මම මේකේ. නිකන් ගිහිල්ලා බලමු නියම් මොනවද තියෙන්නේ කියලා බලන්න. දැන් මම මේ කාට හරි මේ එකක් දෙනවා මේ නිල් වෙනවද කියලා. කො එන්න කවුරු හරි ආව එන්න. ඔව්. වෙනවද කියලා. බලන්න මේක කාලා ඔය නිල් වේද. නිල්ද? බලමු දාපොත් එක කාට. මමනේ දෙන්නේ කානවා. කොහොම ගන්නවද? කාට. දැන් මම මේ කාට හරි මේ එකක් දෙනවා මේ නිල් මොනවද නිල් කට රොඩුව අප්පද අම්මෝ දැහැන විසනයක් එච්ච දවස් ඒවා පිස්සුවක් තනි කර පිස්සුව ඒකේ වීඩියෝ අවුලක් නෑ මේ ෂේප් එක මේ අවුලක් නෑ දැන් අපි යන් අපේ සුපුරුදු ප්ලේස් එකට යන් අපි කොතනින්ද අපි නැවැත්තුයි යම් කිසි දෙයක් වෙනවා මෙතන මොකද්ද වෙන්නේ බියද මේ මෙයා පෙන්නන්න බෑ ඔයි බියදු පොඩක් දානකොට දෙයක් බලලා දාපන් මේ පෙන්නන්න බෑනේ බා ඒ දවසන මගේ ග්‍රහචාරය හොඳ නැද්ද මොනවද ප්‍රශ්න මේකද මේ දාල්දි මෙව්වදක් කුරුණෑගල TikTok තහනම් සංගමය ප්‍රචාරණය කරලද මේ මොකක්ද දැන්වීමකිමිය කිරිමාතාවක් සඳහා සහකරුවෙක් අවශ්‍යයි කිව්ව වැරදි නෑන අවුලක් නෑ චේ පුංචි බලු රාලේ අඩෝ
අටෝ සින්දු ඇව්වට බම් මේක විස්ුවල් දැක නෑනබං අපි ඒකන කියන්නේ බියඳු අන්නේ මන්දානි ඔයාලට මෙ අපිට පෙන්න්න ඔයාලට සෑහන්න පරක්කුව නොන අනිය මොනවද මේ කරන වැඩ බලන්න මොකක්ද ගමට ගිනිගෙඩි දෙන නැන්දලා කෝ හෙලෝ අයිබෝ මිස් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද හරි සෝ කටහඬක් නම්බේක යෝජනා වෙලා තියනෝ තරගකට මිස්ට පුළුවන්ද අංක එක ඇතුළත් කරන්න අපි කිව්හාම ගමටම ගිනි දෙන කෙනෙක්ට තමා පුළුවන් කරන්නවාගේ නම්බේක යෝජනා වෙලා යෝ මිස්ට පුළුවන් තවත් අපේ ගමක් තියෙනවා ගිනි තියන්න මිස්ට කැමතින අංක එක ඇතුළත් කරන්න ගමනම් මීගමුව මිස්ට පුළුවන් මීගමුවට ගිනි තියන්න අපිට මේ නම්බේක ලැබිලා තියෙනවා ගමටම ගිනි දෙනවයි කියලා මිස් තුරලා තියෙන මේගම විතරන මිස් වටේටම ගිනිගෙට දෙනවා මිස්ට පුළුවන් අංක එක ඇතුළත් කරලා තරගට ඇප්ලයි කරන්න විශාල කරදරයක් වුණා නෙමේ. යෝ මෙතන නෙමෙයි ගිනි තියන්න තියෙන්නේ අංක එක ඇතුළත් කරා නම් මිස්ට හරියටම ලොකේෂන් එක දැනගන්න පුළුවන් අංක දෙක ඔබන්න පුළුවන් දෙක නෙමෙයිනේ කියන්නේ. ගිනි තිබ්බට ඔයා ට්‍රැක්නේ කෙලින්නේ නැහැ ඇන්ඩි ලකුණ යොදලා අංක එක ඇතුළත් කරා නම් මිස්ට පුළුවන් අපේ තරගෙට ඇප්ලයි කරන්න මිස් මෙහෙමයි කරුණාකර සංවරව කතා කර ඒකන කියන්නේ හෙලෝ බලන්නේ අක්කගේ සුකුමල සුමිහිරි කටහඬ විතරක් බලන්නේ අක්කගේ ඔය මාන්ද බඩුවක් මේ පිටව වාඩි කරන්න Bro, what the? මම බඩක් කියනද මම පහවසට අපේ තාත්තගේ සර්ට් ටී-ෂර්ට් එකක් ඇඳහම මාත් ඔන්න ඔය වගේ ඉඳී පහවසට ඒ දවස්වල. එතකොට දැන් මේ මූ ඇඳලා තියෙන කාගේකක්ද කියලා දැන් මට හිතා ගන්න බැරුව මම මේ දැන් ඉන්නේ. ඕ මෙව්වා මාර ෆැෂන් නේද බං ඇත්තට. සංජය පොඩ්ඩක් මේක බලහංකෝ බං මේ. අඩෝ මෙහෙම කොහොමද මං අඳගෙන ඉන්නේ? මූණා විලි ලැජ්ජාව නැති එකේ දුන්නේ. මොකක්ද බම් මේ දාලා තියෙන නම මට හිතා ගන්න බෑ මේක මේ සේව් කරලා තියෙන්නේ කොහොමද කියලා මොකක් හරි කෝඩ් එකක්ද බම් මේක මේ මට පොඩ සනිජ සාමාන්‍ය මේ කෝඩ් සීන් එකේ පැත්තගෙන දන්නවනේ පොඩ්ඩක් මේක බලලා ගියාම මට මේ කෝඩ් එකක්ද කියලා මට අර නිව් කියන කෑල්ල විතර මේ කියව ගන්න පුළුවන් ඊටු ටික මට කියව ගන්න බෑ ඊට මෙහා තියෙන කෑල්ල සම්පූර්ණයෙන් මාර මවුල් හරි අමාරුයි කියවන්න ඉංග්‍රීසි නෙමෙයි මං හිතන්නේ මොකක් හරි වෙන සීන් එකක් තියෙනවා මොකක්ද කියන්නේ මේ දොර එළිය වහලා ගියා මං අරගන්නේ කොහමද අනේ ඔයා මාර වැඩනේ යන්නේ කරන්නේ ඒක කවුදානේ එළියෙන් වැව ඔයාට විකාරද යතුරුවත් මං ගෙනාවේ නෑ මගුලක් කියවන්න එපා කාමරේ දොර ඇයුවාර එළියෙන් ඉබ්බ දාලා ගියේ ඈ ඉබ්බෙත් දැම්මේ නෑ නෝනා නිකන් නේ තියෙන්නේ මං නිකන් අර මේ රෙදි පටි කෑල්ල මේව කරලානේ ආවේ මගුලක් කතා කරනවා ඉඳගෙන රෙදි පටියක් පටලෝලාවලු අර අස්සට මේව දාලා ගිහින් දින්නේ ඔයා හරි තුට්ටක් ඉන්න මොකක් හරි කරන්නම් කාවරි එවන්නම් ටක් ගාලා දෙන්න අයියෝ සංගේ යද්දි වර තේරෙන්නේ නැද්ද බබා හුකුන්ද අනේ ඉතින් පුරුද්දට වෙන්න ඇති අනේ ඒකනේ අනේ දාලා එන්නේ නෑනේ යනකොට පුරුද්දට මගුලක් කියවන්නේ වත් ඉඳගෙන මොනවාද මේ සසිත්ලගේ පවුල කියනවා පොඩ්ඩක් කිමීට ඇඟිලි දෙක දාලා පොඩ්ඩක් බලන්නලු ඒක නික ලූස් වෙනද ඇරෙනවලු මම දැන් ඔතෙන්ට කාවල යවන්න එහෙම නැත්තම් එහෙම ඉන්න එළිය දොරත් ලොක් කරලාද මන් දන්නේ නැහැ මං ආයේ මට මතකත් නැහැ මේන්ඩෝ එක නම් ලොක් කරලා දී දෙකක් ගහගන්න පුළුවන් මගුලක් කියනවා ඉඳගෙන
Hey yo. බඩින්න එපා ඉතින් අනේ බඩින්න එපා. අනේ ඒකනේ බලන්නකෝ මේ මාමා හරි ආදරණීය විදිහට කතා කරනවා. ගැට්ට මොනදලා නැගිට්ටරන්ගේ මල මගුලනේ දැන් තාම 12 මාරනේ පොඩ්ඩක් ඉන්න මං කාවරි මොකක් හරි කරලා එවන්න ඕකේ. දොර කඩන්න තමයි වෙන්නේ. දැන් මම කාව දෙවන්නේ? ආ? මගේ ලාභ පරිස්සම් කරන්න දොර වහලා ගිය කියන්නකෝනේ. බෝ මට බඩින්න එපා යකෝ. එනවා දැන් හොතෙන්ට අර මේ අයිස් දැල්ලගෙන ආතල්ලක ඉන්නේ. මේ හිමායටත් කිව්වා. දෙන්නගෙන් කවුරු හරි එයි ඉක්මනට. බනින්න එපා කියන්නේ හදිස්සියෙන් මම රෙන්න බර ඉර වෙන්න නැගිට්ටා. ඒතර මම මේ කාමරේ යනවා. යකෝ. හරි දැන් එයි අර කොල්ලා එයි දැන් හිමායටත් කිව්වනේ මම. දැන් තාම අර කොල්ල ඇවිල්ලා දොර ඇරියා. අම්මේ ඇති අන්තන් හරි උට තැන්ක් යූ කියලා ඉතින් යවන්න ඉතින් එන. ස්තුතියි කියලා යන්න. ඇත්තමයි මම හිතාගෙන ඉමුතියේ මේ දැන් දැන් අවුල්ලනවා වැඩේ බරපතල ලීගෙන ඉන්නේ සරිජු. අම්බෝ මගේ පොඩ වරෙන්කෝ. නෑ නෝනා ඒක මේ අමතක වීමක්වත් මොකක්වත් නෙමෙයි ඒක මං හිතන්නේ අර පුරුද්දද කොයිද ඒ කියන්නේ මමනේ සාමාන්‍යයෙන් අන්තිමට වැඩට එන්නේ. ඒක මම දොරවල් වහලා කරලානේ ඉන්නේ. මේ මේක දා ගොඩක් කළා දෙන්නත් නැහැ නේ. දොර වැහුවා ඔයා ඇතුලේ කමට තමයි ලොක් එක දාන්න මේ ඉබ්බ දාන්න නැතුව නිකන් කොණ්ඩි පට්ටම විතරක් ඇවිල්ලා අයියෝ මේක කියන සමහර වචන මට තේරෙන්නේ නැහැ. මොකද්ද කොණ්ඩි පට්ටම කියන්නේ? දන්නේ නැති කමට අහන්නේ මනුස්ති දේ ප්‍රශ්නයක් අහන්නේ දන්නේ නැති හින්දානේ. පොඩක් කියන්න. දන්න කෙනෙක් කියනවා කමෙන්ට් එකක් දාන්න ප්ලීස්. කොණ්ඩි පට්ටම කියන්නේ මොකද්ද? මේ මේ මට බලන්න බෑ මේක. හරි ලස්සනට රටන තමයි ගෑල්ලා මේ උනාට මට ඒක බලන්න බෑ. මම යනවා වෙන එකක් බලන්න. උඹට මේ උන් හම්බුන්නේ නැද්ද කියලා මේ මගෙන් අහලා තින්න අර මං කුරුණෑගල ගිහින් ඉරව දවස් ටිකේ අපේ යාළුවෙක් දිහා ඉඳී මට මේ උන් හම්බුන්නේ ඔතොල්ල තිබෙන සමාජය ගැන අවබෝධය නැත්තම් සමාජය අම්මට මේ ගමන යන්න කෙලින්ම ඌ සාමදානම් සුම්මයිල් රත්තම් ලේ තමයි යෝන සීන් එකේ තමයි ඌඩන් කෙලින් ඉන්නේ ආයි සබ්මැරින් එකක් කරන් දෙන්න කිව්වම පොස් බෝයි පේ අනේ අපි සබ්මැරින් එකක් කමුකෝ. කියන්නකෝ බලන්නකෝ බැලිස්ටික් මිසයිල් සබ්මරීනයක්ද ඔහායෝ ක්ලාස් සබ්මරීනයක්ද එහෙමත් නැත්නම් ගයිඩඩ් මිසයිල් සබ්මරීනයක්ද ලොස් ඇන්ජලිස් ක්ලාස් සී වුල්ෆ් ක්ලාස් වර්ජිනියා ක්ලාස් ඇටැක් සබ්මරීන් එකක්ද ඉපත් කරන්නකෝ. එහෙම නාදානේ. ඒව ගැන අවබෝධයක් නැහැ. ඒව ගැන අවබෝධයක් ලබා ගන්නට හැකියාවක් නැහැ. චිකන් මන්නම් ආසී වට චිකන් අවුල්ද නෑනේ අවුලක් නෑනේ නේ සුපිරිරි මං හොඳයි. Okay next. දැන් කාලේ පොඩි යවුන්. මං ගාව තියෙන්නේ iPhone 16 එකක් ඕකේ මේක අරන් දුන්නේ ඔයාලගේ කවුරු මොකද්ද මං. හිමීට මේක මේ වචන ටික දාපන් කියව ගන්න හරි අමාරු පොඩ්ඩක් මං දැන් ආයි මොළේ නම් කියන්නේ. මේක අරන් දුන්නේ ඔයාලා කවුරුත්ම දන්නේ නැති කෙනෙක්. ඕකේ. මට තියෙන්නේ iPhone 16 එකක්. මේක හම්බුනේ මම 675. ඕකේ. ගයිස් මේ වෙත්ත පොඩ්ඩක් බලන්න. උඩ ලෙවල් එකේ උඩ සීන් එකේ ඉන්නේ 17 Pro Max එකක් තියෙන කෙලින්ම ඌනියන් the god වගේ සීන් එකේ. ඒකනේ මං ගියේ මම මේක iPhone 17 Pro Max එකක්. අපි පොඩි කාලේ bro බ්‍රෝ ඒක ඒ කාලේ කියන්නේ සුපිරි ඈ තනිකරේ ඒ වගේ ෆෝන් එකක් තියෙනවා කියන්නේ මචං ඒ කාලේ හරියන්නේ අපි පොඩි කාලේ ඒ වගේ එකක් තියෙනවා කියන්නේ කෙලින්ම
පිස්සුවත් තනි කර පිස්සුවක් උතරයි කියන්නේ ඒතකොට ඒ කියන්නේ ඔය ෆෝන් එක මචං කෙලින් මේ දවස්වල සාමාන්‍යයෙන් වෙන පීසනේ දැන් ඕක හොයන්නවත් බෑ මම හිතන්නේ how sad bro ඇස් දෙක පියාගෙන බලන්න බැරි තරම් තොරණේ අවුලක් නෑ අපිට අපි පිරිහිලා මොකද්ද God damn. ඒක තොරණක් නෙමෙයි නම් ඒ වීඩියෝ එක මචං තොරණක් නෙමෙයි නම් එහෙම ඒ වීඩියෝ එක බලන්නේ බුදු අම්මෝ වෙලක් බැලුවා ඕකේ නම් මේ අතර මේ වීඩියෝ ඉවර කරනවා මේ දැන් රෑ වෙලා තියෙන්නේ දැන් 12ට 10යි වෙලාව හරිද channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා තියාගන්න බොබි මං කිව්වනේ උඹට බොබි මොකද කියන්නේ වැඩේ කරමුනේ ඕකේ නා අලුත් වීඩියෝ එකක් සෙට් එකක් ගිහින් එන්නම් see you again later bye bye